නවත්ත ගත්තා. මේක නවත්ත ගන්න බැහැ. මේ යකෝ මට ජූන් වැඩි වුණා. මං දන්නවා වයසට යනකොට චූන් එක වැඩි. වැඩි වෙනවානේ ජූන් වැඩි වෙනවා. අපේ පුතා පොරවල දෙන දින කලටියේ වේලිච්ච එක. වේලිච්ච ගෙඩිය. ඒකනේ පුතේ වයසට ගියත් ඕක තමයි වෙන්නේ. අන්න ඒකයි. ඔය කලටියේ වේ කොහෙද? ඔය තෙල් කොහෙන්ද කරන්නේ? අපි අපෝ රත්තරන් මල්. එන රත්තරන් අයියේ චූන් එක. දෙමු දැන් එන. කිසේ කෙස් ගන්නට ගහන්න ඕනේ අර වගේ අපුඩි. අන්න හරි ආ. hari putih baju awak. Mama baik lagi. Maru tanah dah bagi awak. Kalau goda macam belum dia bagi mak. Belum dia bagi hiji. Aku apa lagi deh mehem. Mehem apa dia ke? Mama naik sampai guru tu mehem anak aku tidak awak. Ekale teh macam apa dia? මේ වගේ තැනකට එන්න බයයි ඉතින්. මොකද ඒ දවස්වල දුබලා හොඳ නැහැ කිව්වා. දැන් ඉතින් මොනවා කරන්නද? දැන් අද ගොඩක් දේවල් කියවෙයි කියලා මටත් බලයි. දැන් අර බ්‍රූම්ඩියා වගේ කිව්වම ඉතින්. බ්‍රූම්ඩියා වගේනේ. ඒකම කොල්ලා. ඒක කෑවේ කපේ. ඕක තනියට ගෙනාවේ අන්තිමට ඒක කාලා ගියේ. ඒක නෙමෙයි හතරක් මල්ලි. එන්න බ්‍රූම්ඩියා එක දානවා. නෑ. අතෙන්ට ගිහිල්ලා යන්තම් ආවා. කාන්දම වගේ. අනේ මගේ මේ පෙන් එකත් එක බෑනේ. ඔව් පෙන් රැල්ල වැඩි වෙනවා. පෙන් ගොඩක් ඇවිල්ලා ඉඳන් මේකත් පදියක්. දැන් පෙන් රැල්ල වැඩි වෙනවා. ඔව් ඒක ඉතින් කොහොමද මෝරනවා දැන්. මෝරනකොට වැඩි වෙනවානේ. ඔව්. වැද්දෙන්මයි වැටෙන්නේ. වැද්දෙන් තමයි වැටෙන්නේ. ඔයාගේ එහෙම නැහැනේ. ඔයාගේ නිකන් පොල් ගස් හිටව වගේ මෙහෙමනේ තියෙන්නේ. අපි බලන්නකෝ වගේ කැරලි නිකන් පාත් වෙනවා. මට තේරෙනවා දැන්. බලන මුහුදු රැල්ල වගේ. මුහුදු රැල්ල නෙමෙයි. හැමතැනම පාත් වෙනවා. ඔව්. අනේ අපේ. මට මේක මෙහෙම කරලා එපා වෙලා තියෙනවා. එපා වෙලා මට තේරෙනවා දැන්. ඔයාට දුට්ටක් දෙන්න. හැබැයි මට අරයට දුට්ටක් දෙන්න තියෙනවා. එයාට? අර මකාගේ යලක් වගේ එකක් හිටවමු. ඔව්. මේ එහෙනම්. එයාගේ දැනුයි එන්නේ. එයාගේ දැන් එන්නේ. ඔව්. ඔයාගේ පොඩි කාලේ කොණ්ඩේ තිබ්බ දැන් නෑ. පොඩි කාලේ නැතුව තිබ්බේ. දැන් තමයි එන්න හදන්නේ. ඔව් පුතේ දතුත් එන්නේ දැන්. දැන් තමයි එන්නේ. ඔයාගේ වගේම. ඔව්. ඒකට මේ රත්තරන් මාළු. ඒ රත්තරන් අයියේ. බොහොම දුර ඉඳන් ආවේ කියනවා. බොහොම දුර ඉඳන්. ඔව්. ඔව් අනේ. ඉතින් මාත් මොකද? එහෙම නෙමෙයි. එහෙනම් අනේ. ඉතින් මේ සියලු දෙනා දෙසක් සාන්තියක් කරන්න ඕන. හෙට සාන්තියක්? හෙටත් තියනවා ඉතින් ඔයා නෑ විදිහින් ඉදි. ආත්තපුරේ කිව්වා බඩ ගාගෙන හරියනවා. මේවා ඉතින් කාට කියන්නද? අනේ අපේ. අහකින්න මමත් අහු වෙනවා ඉතින් ඔයාට. අහු වෙනවා. මගේ ඉතින් බඩ ගන්න කමක් නෑ මෙහි. නේද මොනවා කිව්වත් ඔයාගේ පැත්තෙන් හරි මං කියලා එන්න එපා. එන්න එපා. මම ඉංග්‍රීසිත් දන්නවා. මං ඉංග්‍රීසිත් දන්නවා. හරි මොනවද? ඔයාලට නෑ. මං කියන්නේ එක. එහෙනම් ඩිස්මිස් කොකි බටකොලව්. මම දැනගත්ත ඕක කියවෙන්නේ නැති වගේ දත් නැති හින්දා. ඕක ගලවලා කිව්වනම් හරි. ගලවලා කිව්වනම් හරි. ඔව්. හරි කියන්න බලන්න. හරියන්නේ. ඔය එකක් කියන්න බලන්න. ඔය එකක් කියන්න. ඕක තේරෙන්නේ නෑනේ. මං සිංහලිස්නේ. සිංහලිස්? ඔව්. ඔය ෆයිට් ඩයිස් කියන්න බෑ. ඔන්න ෆයිට් ඩයිස්. ඔව් අප්පෝ පුතේ. ඔය සෙලිබ්‍රේට් කියන්න බලන්න. ෆයිට් ඩයිස්. ඒක හරියට. ඒක හරියන්නේ. ඔව් සෙලිබ්‍රේට් කියන්න බෑ. සෙලිබ්‍රේට්. ඕක තමයි පුතේ මං කියන්නේ. ඒක තමයි මං දන්නේ ඔයා කියන්න බලන්න. ඒක නෙමෙයි රත්තරන්. එහෙනම් රත්තරන් අයියේ. අනේ ඉතින් ලස්සනට මේ වැඩසටහන කරලා. ඔව්. අද ඔබතුමාලටත් අපේ ගුරුතුමීලටත් ඔව්. උපහාරයක් දුන්නා කියනවා. අන්න හරි. ඉතින් ඒකට සහභාගී වුණා කියන අපි චන්දසේකල කලායතන ආදී ශිෂ්‍යයෝ සියලු දෙනාම. බොහොම හරි වාසනාවක්. අපි අපෝ හරි වාසනාවන් කියනවා. ඔව්වනේ. ඒකට ඉතින් මේ පවුල් වල සියලු දෙනා දරුවෝ සහභාගී වෙලා තියෙනවා. ඔව්. මහත්තුරු ඇවිල්ලා තියෙනවා. අන්න හරි. නෝනලත් ඇවිල්ලා තියෙනවා. නෝනලදී මහත්තුරුත් ඇවිල්ලා. නෝනල තියෙන මහත්තුරුත් තියෙනවා මහත්තුරු නැති නෝනලත් ඉන්නවා. ඔව්වනේ. නෑ ඉතින් මං ඉතින් ගෙනාවේ නෑ මෙතන නෝනලනේ ගේන්නේ. අනේ අපේ එක තමයි මා ගෙනාවේ ඒකයි. මං ඉතින් අපේ මිස් කරපු වැඩේ යකෙක් වුණා. ඔව්. දැන් ඉතින් මට මිනිස්සයා කාලේ මිනිස්සයා බැඳගන්නේ නෑ. නෑ. යකෙක් බැඳගත්තා. යකිනියා. යකිනියක් බැඳගත්තා. දැන් ඉතින් මිනිස්සු තලෙට යකිනියා කියන්නේ බෑනේ. ගේන්න බෑ. එහෙනම් පුතේ යකිනි දුවක් ගෙනා. ඒකෙන් බේරෙන්න හම්බෙන්නේ නැද්ද නේද? ආව්.